කඩේකින් අපි කෑමක් ගන්නවා නම් ඕනම කෑමක් හොඳට පිරිසිදුව තියෙන්න ඕනේ. ඒක තමයි සෞඛ්‍ය අතින් පළවෙනි තැන තියෙන්න ඕනේ. ඉතින් මම මේ ඔයගලන්ට පෙන්නන වීඩියෝ එක කිසිම කෙනෙකුට හානියක් වෙන්න නෙමෙයි මම මේ වීඩියෝ එක දාන්නේ. මේක දැන ගැනීම පිණිසයි බලන්න. මට මේ වෙච්ච දෙවනි වතාව මේ ඉස්සෙල්ලා මම ඔය බේකරි එකෙන් පාන් ගෙඩියක් ගෙනාවා තැටි පාන් එකක්. ඒ තැටි පාන් එක ගෙදර ගෙනලා බලනකොට තැටි පාන් එක මැද තැටි පාන් එක පැත්තේ මෙහෙම මැද ලොකු බෝතල් රවුමක් ඔම තියපු බෝතලයක් උඩ තියපු එකක් වගේ රවුම ඇතුළට බැහැලා තිබුණා. මම ඒක ආපහු අරන් ගියේ නැහැ. නමුත් මම මේ බේකරියේ වැඩ කරන අයට ගිහින් කිව්වා විකුණන අයට මෙහෙම එකක් තිබ්බම අනේ එහෙම වෙන්න බෑ. එහෙම වෙන එක මම ඒක එවිඩන්ස් එකක් නැතුව මම ඒක ගෙනිච්ච නැති නිසා මට ඒක එතනින් එහාට කතා කරන්න බැරි වුණා. ඊට පස්සේ මම ඊයේ ඒ බේකරි එකෙන්ම රෝස් පාන් එකක් ගත්තා. රෝස් පාන් වගේක් අරගෙන ගෙදර ගෙනාපුවාම කන්න බලනකොට එක පැත්තක කළු පාට කෑල්ලක් තියෙනවා. මේ වීඩියෝ එකේ තියෙනවා කළු පාට කෑල්ලක් තියෙනවා. එක පැත්තක මෙහෙම ඇඟිලි මෙහෙම ඇඟිල්ලෙන් අල්ලලා දැලිත් එක්ක ඇඟිලි යටට බහැලා තියෙනවා. ඊට පස්සේ මම ඒක අරගෙන ගිහින් ඒ ගත්ත තැනට කිව්වා මෙහෙම අරගෙන ආවා. ඇයි මෙහෙම වෙලා තියෙන්නේ බලන්න පිරිසිදු කෑම එකක් තියෙන්න එපා. අපි කනකොටයි මේක දැක්කේ. මම ඕගලන්ට මුකුත් ඉඳන්නේ මේ කියන්නේ ආයේ මේවා නොවෙන්න ඕගලෙන් ලා කෑම හදන අයට කියන්න කියලා. ඒ වෙලේ අයිතිකාරයෙක් කෙනානේ මේ හිටියේ. එයා ඒක ගණන් ගත්තේවත් නැහැ. ඕම වෙනවා තමයි ඔය තඹු පාන් පොඩට දානකොට වෙච්ච දෙයක් කියලා ගණන් ගත්තේ නැහැ. ඕනනම් සල්ලි දෙන්නම් කියලා නිකන් ගානකට ගණන් ගත්තේ නැහැ. ඒක හිනහ වෙලා. ඊට පස්සේ මං හැරිලා එනකොටම අයිති එක්කෙනා ආවා. මං එයාට කිව්වා මේ බලන්න මෙහෙම දෙයක් මම මේ කියන්නේ ඕගලන්ට දැනගෙන ලට කෑම හදන කියන්න මේ වගේ වෙන්න එපා. හැමෝම පිරිසිදුව තමා කෑමක් ගන්න කන්න දරුවෙකුට දෙන්න අපි කන්න කවුරුවත් ඕන කෙනෙක් කන්න ගන්න. ඒ හින්දා මේක පෙන්වන්න මේ බලන්නකො මේ අයියෝ කවුද මේක ඉස්සෙල්ලාම දුන්න කෙනා කියන මං කව මේ ඔයාලයා කඩේම එයා තමයි දුන්නේ. මම කියලා තියෙනවා හරියට බල්ලා කෑමක් දෙන්න කියලා. එයා කිව්වා අනේ සෝරි කිව්වට තැන්ක් යූ කියලා අයිති එක්කෙනා කිව්වා. නමුත් බලන්න අපි කෑමක් ගන්නකොට අපි කෑමක් කනකොට ඕනම කෙනෙකුට පිරිසිදුව කෑමක් තියෙනවා. ඔයගොල්ලෝ මේ වීඩියෝ එක බලන්නකෝ. මේ වීඩියෝ එක මම දාන්නේ දැන ගැනීම පිණිසයි. ඕනම කෑමක් ගන්නකොට පිරිසිදු තැනකින් අපි කෑම ගන්න. අපිරිසිදු තැනකුත් නෙමෙයි නරක තැනකුත් නෙමෙයි. අපි දන්න තැනක් කාලයක් තිස්සේ කෑම ගන්න තැනමත් මේ වෙච්ච දෙවෙනි වතාව. මට මේ වුණ දෙවෙනි වතාව නම් තව මේ වගේ දේවල් ගොඩක් වෙලා ඇති. ඒ නිසා මගේ මේ වීඩියෝ එක බලන්නකෝ. කෑමක් ගන්නකොට බෑග් එකට දාලා දුන්නට මදි. හොඳට බලන්න බෑග් එක ඇතුලේ අපි සල්ලි දීලා ගන්න පිරිසිදු කෑමද කියලා. මොකද මාත් බෑග් එකට දාලා දුන්නාම ගෙදර ගෙනාවම නේ දැක්කේ. ඒ